ආයිබෝවන් අද අපි යනවා වෙනිසුලාවෙන් ග්‍රීන්ලන්තයට. දැන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇස යොමු වෙලා තියෙන්නේ ග්‍රීන්ලන්තය දෙසට. ඔහු මේ දෙවෙනි වාරය පටන් ගත්තට පස්සේ දිගින් දිගටම ග්‍රීන්ලන්ත දූපත ඇමරිකාට අවශ්‍යයි කියන එක කිව්වා. ඒ වගේම ජේ.ඩී. වාන්ස් උපජනාධිපතිවරයා ග්‍රීන්ලන්තයේ සංචාරක බව නිරත වුණා. ඉතින් මේ ග්‍රීන්ලන්තය කියන්නේ ස්වාධීන රාජ්‍යයක් නෙමෙයි. ඒක අර්ධ ස්වාධීන සෙමි ඔටෝනොමස් රීජන් එකක්. මේ ලෝකයේ විශාලතම දූපත අයත් වෙන්නේ ඩෙන්මාර්කයට. ඩෙන්මාර්කය කියන්නේ නේටෝ රාජ්‍යයක්. ඉතින් දැන් නේටෝව තුල යම් කිසි ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කරනවා ග්‍රීන්ලන්තය ඇමරිකාව යටතට ගන්න. ඉතින් අද කතාව මේ ග්‍රීන්ලන්ත දූපතට මොකද වෙන්නේ? අහලා බලන්න කතාව. ග්‍රීන්ලන්තේ ලෝකයේ විශාලතම දූපත. මේ උත්තර ධ්‍රවයේ පිහිටි දූපත ඉතා විශාල වුණාට ජනගහනය අල්පයයි. මුළු ජනගහනය 57000ක් පමණ. එහි අගනුවර නූක්. මේ නූක් ඇතුළු ප්‍රදේශ කිහිපයක විතරයි ජනතාව ජීවත් වෙන්නේ. මේ කටුක ශීතල කාලගුණ නිසා මිනිස් වාසයට මේ දූපත සුදුසු නැහැ. නමුත් මේක ඉතාමත් වැදගත් ස්ථානයක තමයි පිහිටා තිබෙන්නේ. ඒතකොට ග්‍රීන්ලන්තය කියන්නේ අර්ධ ස්වාධීන රාජ්‍යයක්. සෙමි ඔටෝනොමස් රීජන් එකක්. ස්වයං පාලන බලතල තියෙනවා. නමුත් ආරක්ෂාව, ඩිෆෙන්ස් සහ ෆොරින් ඇෆෙයාර්ස් විදේශ කටයුතු භාරව ඉන්නේ ඩෙන්මාර්කයේ. ඒ කියන්නේ ග්‍රීන්ලන්ත දූපත රැකීමේ බලය තියෙන්නේ ඩෙන්මාර්කයේ. ඩෙන්මාර්ක් හමුදාව තමයි ග්‍රීන්ලන්ත දූපත රැක ගන්න ඕන. නමුත් ග්‍රීන්ලන්තයට වෙනම පාර්ලිමේන්තුවක්, වෙනම අගමැතිවරයෙක් සහිත පාලන බලතල දීලා තියෙනවා. ග්‍රීන්ලන්තේ ඇමරිකාට වැදගත් වෙන්නේ ඇයි? ඔව්, මේ ආර්ක්ටික් සාගරය තමයි දැන් ලෝකයේ ඊළඟ බල පොරය තියෙන ස්ථානය. ආර්ක්ටික් සාගරයේ ඉතා විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේ අධික හිම, ශීත කාලගුණය සහ මේ මුහුදේ ගමන් කිරීමට තියෙන අපහසුතාවය නිසා මෙහි සම්පත් ඉතාමත් අඩුවෙන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ ප්‍රදේශයේ සටන තියෙන්නේ කාත් එක්කද? මෙහි ප්‍රධාන බලවතා රුසියාව. මොකද ඔවුන් ගාව න්‍යෂ්ටික බලෙන් දුවන නැව් 6ක් තියෙනවා. මේවට කියන්නේ නියුක්ලියර් අයිස් බ්‍රේකර්ස් කියලා. ලෝකේ කිසිම රටකට මේ අයිස් බ්‍රේකර්ස් නැහැ. මේ නිසාම රුසියානුවන් මේ ප්‍රදේශයේ දැඩි බලයක් පවත්වාගෙන යනවා. ඒ වගේම රුසියාවට විශාල ප්‍රදේශයක් මායිම් වෙනවා. අනෙක් පැත්තෙන් කැනඩාව ඉන්නවා. ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්නවා. ඒ වගේම චීනයත් මේ ආර්ක්ටික් කලාපයට ඇහැ යොමාගෙන ඉන්නේ. මොකද චීනෙට මේ සම්පත් අවශ්‍යයි. විශේෂයෙන්ම ඛනිජ සම්පත මේ ප්‍රදේශයේ ඉතා විශාල වශයෙන් තියෙනවා. ඒතර ඇමරිකාවට මේක වැඩිපුර ඇක්සස් කරන්න නම් මේ ග්‍රීන්ලන්ත දූපත උන්ට අත්‍යවශ්‍යයි. මොකද ග්‍රීන්ලන්ත දූපත කියන්නේ මේ ආර්ක්ටික් සාගරයේ විශාල ප්‍රදේශයක් කවර් කරලා තියෙන භූමි ප්‍රදේශයක්. වෙනිසුලාව අල්ලගන්න ඇමරිකාව ඉතා විශාල මෙහෙයුමක් කළාට ග්‍රීන්ලන්තය අල්ලගන්න ඒ වගේ විශාල මෙහෙයුමක් අවශ්‍ය නැහැ. CIA එකෙන් යන්න ඕනත් නැහැ. ඒ වගේම ඇමරිකානු නැව් ගිහිල්ලා ඒ ප්‍රදේශයේ රැකවල් යොදලා එක්වරම ගුවන් ප්‍රහාර එල්ල කරලා අල්ලගන්න තරම් ග්‍රීන්ලන්තේ දෙයක් නැහැ. ඒකට එකම හේතුව ඇමරිකානු කඳවුරක් දැනටමත් ග්‍රීන්ලන්තේ තියෙනවා. මොකද ඩෙන්මාර්කයේ ඈත් වෙන නේටෝ කඳවුරට. ඉතින් මේ නේටෝ කලාපයේ හැම රටකම වගේ ඇමරිකානු හමුදාව රැඳී සිටිනවා. ඒ යටතේ තමයි ග්‍රීන්ලන්තෙත් ඇමරිකානු කඳවුරක් තියෙන්නේ. ඉතින් මේ 57000ක් ජීවත් වෙන ඉතා සුළු ආරක්ෂාව සහිත මේ දූපත අල්ලගන්න ඇමරිකාවට විනාඩි කිහිපයක් ගත වෙන්නේ. මෙන්න මේ නිසා තමයි දැන් නේටෝ රටවල් සහ ඩෙන්මාර්කයේ ඉතාමත් කලබලයට පත් වෙලා තියෙන්නේ. ග්‍රීන්ලන්ත වැසියන් මොකද කියන්නේ? ඔව්, ග්‍රීන්ලන්ත වැසියන් ඇත්තටම ඩෙන්මාර්කෙරුත් වෙන තමයි කැමති. ඔවුන්ට ඕන ස්වාධීන රාජ්‍යයක් වෙන්න. මොකද ඩෙන්මාර්කේ තියෙන ඉතා ඈති. ඩෙන්මාර්ක් වැසියන් සහ ග්‍රීන්ලන්ත වැසියන් දෙකොට්ටාසයක්. මොකද දේශගුණික වශයෙන් උනත් ඔවුන් දෙගොල්ලෝ පොඩි වෙනසක් තියෙනවා. ඒ නිසා ග්‍රීන්ලන්තේ කැමති ස්වාධීනව ජීවත් වෙන්න. නමුත් ඔවුන් ඩෙන්මාර්කෙන් ඉවත් වෙන්න දැඩි උත්සාහයක් දරන්නේ නැහැ. හැබැයි ඔවුන්ගේ යම් මූවමන්ට් එකක්, ව්‍යාපාරයක් තියෙනවා ග්‍රීන්ලන්තයේ ස්වාධීන රාජ්‍යයක් වෙන්න ඕන කියලා. එතකොට ඔවුන් ඇමරිකාවත් එක්ක එකතු වෙන්න කැමතිද? නැහැ. ඔවුන් ඇමරිකාවට එකතු වෙන්න කැමති නැහැ. හැබැයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ කැමැත්ත අකමැත්ත ඒතරම් වැදගත් වෙන්නේ නැහැ. ඔහු දැඩි උත්සාහයක ඉන්නවා ග්‍රීන්ලන්තය ඇමරිකාව යටතට ගන්න. ඔහුගේ නිලධාරීන් තමන්ගේ සමාජ මාධ්‍ය ජාලාවල ග්‍රීන්ලන්තය ඇමරිකානු කොඩියෙන් වර්ණවත් කරලා පහුගිය දවස්වල පෝස්ට් දාලා තියෙනවා. මෙන්න මේ සමග තමයි යුරෝපා කරේ සහ නේටෝ රාජ්‍යයන් දැඩි කලබලයට පත් වෙලා තියෙන්නේ. මොකද මේ තත්ත්වය ඇති වුණොත් ඒක නේටෝයි ඉතා විශාල බිඳීමක් බවට පත් වෙනවා. දැනටමත් නේටෝ සෙසු රාජ්‍යයන් සහ ඇමරිකාව අතර තියෙන ඉතාමත් දැඩි විරසකයක්. ඒ යුක්‍රේන යුද්ධය නිසා. ට්‍රම්ප්ගේ මේ පරිපාලන කාලය තුල ලෝකේ මොනවා වේවිද කියලා හිතා ගන්න බෑ. ඔහු දැන් වෙනිසුලාවේ ජනාධිපතිවරයා පැහැරගත්තා. දැන් ඔහු ග්‍රීන්ලන්තය අත්පත් කරගන්න යනවා. ඒ වගේම කියුබාවටත් අනුතුරු ඇගීමක් කළා තියෙනවා.
තවත් රටවල් දෙකකට අනතුරු ඇඟෙව්වා. ඒ මෙක්සිකෝ සහ කොලොම්බියාව. මේ රටවල් තුනම සමාජවාදී කඳවුරේ රටවල් තුනක්. මෙක්සිකෝවේ ජනාධිපතිනිය ඇය සමාජවාදී සෝෂලිස්ට් කෙනෙක්, ලෙෆ්ටිස්ට් කෙනෙක්. ඒ වගේ කොලොම්බියාවේ ජනාධිපතිවරයා දැඩි වාමාංශික පුජ්‍යලෙක්. කියුබාව කොහොමත් කොමියුනිස්ට් රටක්. ඉතින් මේ රටවල් තුනටත් ඔහු දැන් අනතුරු අඟවලා තියෙනවා. අනෙක් පැත්තෙන් ඉරානයටත් අනතුරු අඟවලා තියෙනවා. ඉතින් මේ අතින් බැලුවම ට්‍රම්ප් දැන් යුද්ධ නවත්තන්න ඇවිල්ලා දැන් යුද්ධ අලුතෙන් පටන් ගන්න හදනවා වගේ. ඉතින් අපි බලන් ඉමු ග්‍රීන්ලන්තය ගැන අලුත්ම තොරතුරු එක්ක ඉතා ඉක්මනින් තවත් දවසක හමු වෙන්නම්. අදට සමු ගන්නම්. ඔබට සුබ දවසක්.